Hello traders, සාදරයෙන් පිළිගන්නවා ඔයාලව මේ week එකේ trades review එකට. මම හිතනවා ඔයගොල්ලෝ last week එකේ හොඳ trades ටිකක් අරගෙන profitable වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙනවා කතා කරන්න මගේ FTM account එකේ balance එක. මම currently trade කරනවා $10,000 live account එකක්. මම ඒක pass වෙලා ගත්තේ. මම ඒකේ current balance එක කතා කරනවා. ඊට පස්සේ ගත්තු trades ටික review කරනවා. මගේ හොඳ trades මොනවාද, වැරදි trades මොනවාද, වැරදුනේ කොතනද. ඊට පස්සේ කතා කරනවා next week එකේ මම මොන වගේ price action එකක්ද expect කරන්නේ. ඒ price actions වලට අනුව මගේ trades කොයි වගේද වෙන්නේ කියන එක මම නිකන් ස්කෙච් එකක් ඔයගොල්ලන්ට ඩ්‍රාෆ්ට් කරනවා. ඊට පස්සේ ඉතින් අන්තිමට overall මොනවාරි lessons තිබුණා නම් ඒ ටික ගිය week එකෙන් ගත්ත මොනවාරි lessons තියෙනවා නම් ඒවා ඔයගොල්ලොත් එක්ක share කරගන්නවා. ওই ටික තමයි මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් රැඳිලා ඉන්න forex වලින් මිලියන කෙනෙක් වෙන්න යන ගමන මේ තමයි මේ channel එකේ document කරන්නේ. ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම බෙදා ගන්නවට වැඩිය මගේම documenting method එකක් විදිහට තමයි මට යම් කිසි දවසක ආයෙ ඇවිල්ලා බලන්න පුළුවන් memories ආයෙ හැරලා බලලා ගන්න පුළුවන් lessons තියෙනවා නම් මට ඒ දේවල් ගන්න තමයි මම මේ videos ටික කරන්නේ. ඒ ගමනේ ඉතින් ඔයගොල්ලන්ටත් මම 100% මම දන්න දේ මම ෂෙයා කරනවා. ඔයාලට ඒකෙන් යම් කිසි දෙයක් ඉගෙන ගන්න පුළුවන්. අපි එනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මුලින්ම බලමු මගේ FTM account එකේ current situation එක. මේක තමයි මගේ $10,000 FTM account එක pass වෙලා ගත්තේ. Currently balance එක 10,280 profit එකක් තියෙනවා. අපි account metrics එක බලමු. අපි බැලුවොත් පේනවා ගිය සතියේ මම හොඳට profit කරගෙන ආවා. පොඩි $15ක වගේ draw down එකක් තමයි ගියේ. ඊට පස්සේ දිගටම profitable, right? හොඳටම profitable වෙගෙන ආවා. ඇවිල්ලා $663ක profit එකක් තිබුණා. ඊට පස්සේ සිකුරාදා, ඒ කියන්නේ ඊයේ දවසේ එනම අවුල් trade එකක් ගියා. ඒකෙන් ආයේ ඒකෙන් $300 ගාණක් ද කොයිද 400කට කිට්ටු වෙන්න 300 ගාණක් loss වුණා. ඒකෙන් account එක දැන් තියෙන්නේ 10,280. අපි trades ටික බැලුවොත් මගේ profit pack එක බැලුවොත් දැනට තියෙන්නේ 1.55. මේක සඳුදා ඉඳන් ගත්තු trades ටික profits and loss you can ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන. සඳුදා 67යි 114යි 50යි. Thursday was a good day. 430ක් profit කරා. ඊට පස්සේ unfortunately Friday stupid trades. මේකේ loss එක අඩු කරගන්න තිබ්බ මම පාටි එකකට ගිහලා හිටියේ Friday night. මම ඉතින් stop loss එක ටිකක් ඈතින් තියලා තිබ්බේ price එකට පොඩ්ඩක් breathe කරන්න ඉඩ තියලා තිබ්බේ. මගේ මම predict කරපු direction එකට gold move වෙයි කියන බලාපොරොත්තු වෙන නමුත් ඒක මම හිතුවටත් වැඩිය ටිකක් දුරට ගිහිල්ලා මගේ stop loss touch කරා. ඒක මම monitor කරන්න බැරි වුණා පාටි එකට ගිහිල්ලා තිබ්බ නිසා. හරි ඒක වුණත් at least 280 profit එකක් තියෙනවා currently. හරි. අපි trades chart එකට ගිහිල්ලා බැලුවොත් අපිට පේනවා අපිට බලා ගන්න පුළුවන්
මේවා තමයි levels මම බලන් ඉන්න levels මේවා මෙතන strong sellers ලා ඉන්නවා මේ හරියේ. මේක weekly support level එකකින් price එක උඩට buyers ලා push කරමින් තමයි තියෙන්නේ. හරි. මම කලින් week එකේ ගිය trades වලට යන්න හේතුව කතා කරොත් මුලින්ම price එක අපිට මෙන්න මේ වගේ price movement එකක් දීගෙන තිබෙන down trend එකක් අපිට create කරමින් තිබුණා. right. ඊට පස්සේ අපිට price එක strongly bullish movement එකක් දුන්නා, indicate කරා මෙන්න මේ resistance level එක break කරමින් අපිට indicate කරා price එක උඩට යන්න ඕනේ කියලා. ඊට පස්සේ price එක correction එකක් දුන්නා. correction එකක් දීලා ගිය සතියේ සඳුදා start කරේ මෙතන මෙන්න මේ gap එකකුත් එක්ක අපිට gap එකකුත් එක්ක තමයි සඳුදා market එක open වුණේ. ඉතින් මම බලාපොරොත්තුවෙන් හිටියම උඩ මේ level එකෙන් උඩ candle එකක් close කරොත් buys වලට යන්න. නමුත් මම හරිය මගේ ටෙක්නික් එකට අනුව යනවා නම් මේක තමයි වෙන්න ඕන. continuation එකක් තමයි බලාපොරොත්තු වෙන්න ඕන. indicate කරා correction එකක් වුණා, continuation. හරි. මම නමුත් ඒ trade එක ගත්තේ නෑ. හේතුව වෙන මොකවත් නෙමෙයි. එදා සඳුදා ඒ වගේම ඒක market එක open උනේ ලොකු gap එකකින්. ඒක නිසා මගේ සැකයක් තිබ්බා price එක සමහර විට අපිට මෙතන lower high එකක් create කරන්න පුළුවන් කියන සැකයක් මට තිබුණා. right. ඒක ඒ විදිහටම play වුණා මං හිතපු විදිහටම. හොඳ වෙලාවට මම ඒ buy opportunity එක ගත්තේ නෑ. ඊට පස්සේ price එක තවදුරටත් පල්ලෙහාට push වුණ එක තමයි උනේ. price එක මේ level එකෙන් පල්ලෙහාට එනවත් එක්කම මගේ bias එක මම change කරා sales වලට. මොකද යම් තාක් මේ price එක මේ level එකෙන් පල්ලෙහාට එනවත් එක්කම මගේ බලාපොරොත්තුව තිබ්බ price එක sales වලට යයි කියලා. මොකද අපිට මෙන්න මේ වගේ movement එකක් දෙයි කියලා. lower high එකක් create කරා. ඊට පස්සේ lower high එකක් create කරලා ඊට පස්සේ lower low එකක් create කරායි කියන බලාපොරොත්තුව මගේ තිබුණා. ඒක නිසා මේ බලාපොරොත්තුව නිසා මම මගේ bias එක change කරා sales වලට. උඹලන්ට මම මගේ account එකට සඳුදා අඟහරුවාදා ඉදා බදාදා වෙනකන් ගත්තු trades ටික බැලුවොත් උඹලා බලනකොට මම අරන් තියෙන sales. දිගටම sales තමයි තියෙන්නේ. හරි. මේ Tuesday මගේ sales තමයි තියෙන්නේ. අපි Wednesday බලුවොත් Wednesday mostly sales. buys 3ක් කරන් තියෙනවා mostly sales. හරි. ඊට පස්සේ Thursday වගේ වෙනකොට තමයි Thursday Friday තමයි මගේ bias එක change උනේ buys වලට. හේතුව කතා කරොත් අපි මේ ටික අයින් කරගමු දැනට. right. okay. price එක මෙන්න මේ level එකකින් පල්ලෙහාට close කරද්දි මම අර කිව්වා වගේ මගේ bias එක change කරා sales වලට. ඊට පස්සේ දිගටම price එක gold sell වුණ එක තමයි උනේ. ඊට පස්සේ price එක මෙතනට එනකන් sell වුණාට අපිට මෙතන rejection එකක් clear rejection එකක් පෙන්නලා තියෙනවා. මේක තවදුරටත් 4 hour chart එකේ පේනවා තවදුරටත් sell වෙන්න බෑ. ඒ වගේම හොඳ support area එකක් වගේ පෙන්නනවා. මෙතනින් පෙන්නනවා අපිට candle එක පල්ලෙහාට properly close කරගන්න බැරි කමක් පෙන්නනවා. ඒ කියන්නේ buyers ලා push කරනවා. ඒක නිසා මම හිතුවා මේක තවදුරටත්
proper lower එකක් create කරේ නෑ 4 hour chart එකේ. lower time frames වල closes තිබුණට මෙතන 4 hour chart එකේ මෙතන අපිට solid lower එකක් create වෙලා නැහැ. ඒක නිසා මම හිතුවා මෙතන තමයි අපේ lower high එක. ඒ කියන්නේ මෙතනින් ආවොත් අපිට මෙතන තියෙනවා high එකක්. high එකක් create කරා මෙතනින් මෙතන indication එකක් දීලා ඊට පස්සේ correction එක වුණා. right? ඊට පස්සේ continuation එකට අපිට කරගන්න බැරි වුණා මේ අවස්ථාවේදී sell වුණා. sell වෙලා proper low එකක් create කරේ නැහැ. ඒක නිසා අපිට හිතා ගන්න පුළුවන් මේක high එකක් මේක higher low එකක්. right? මේ මුළු area එකම අපිට හිතන්න පුළුවන් higher low එකක් කියලා. එහෙම හිතන ඒ බලාපොරොත්තුෙන් ඒ බලාපොරොත්තුත් එක්ක ඊට පස්සේ අපිට FOMC meeting එක තිබ්බා ගිය Thursday කොයිද? FOMC meeting rate cut සම්බන්ධව rate cut එකක් උනේ නෑ. rate cut එක කිසිම change එකක් උනේ නෑ. නමුත් price එක push කරා උඩට. මොකද policy makers ලා ඒක කතාව වැඩ නැහැ. policy makers ලාගේ කතාව. කොමරි FOMC එක නිසා price එක strongly buy movement එකකට ආවා. හරි. ඊට පස්සේ අපි 1 hour chart එකට ගිහිල්ලා බැලුවොත් FOMC එකෙන් පස්සේ FOMC එකෙන් push කරා ඊට පස්සේ retrace කරා. right? retrace කරලා price එක gold මට close එකක් කියන්නේ 1 hour chart එකේ 1 hour candle එකක් close එකක් දුන්නා මට මෙතන. right? එන්න ඒක මම හිතුවා බලාපොරොත්තු වුණා මේ push කරයි කියලා උඩට. මේ 1 hour close එකත් එක්ක තමයි මම trade එක ගත්තේ. bias එක වෙනස් කරේ buys වලට. හරි. උතන මම trade එකක් ගත්තා. ඊට පස්සේ අපි 15 minute chart එක බලුවොත් ඔන්න ඔය වගේ තමයි මගේ first buying trade එක ගියේ. profit එකක් දුන්නා. ඊට පස්සේ මම ආයේ 5 minute chart එකට ගිහිල්ලා බැලුවොත් ඊට පේනවා මගේ බලාපොරොත්තු තිබ්බ මේක තවදුරටත් push කරයි කියන එක retracement එකක් දීලා. ඒක නිසා මම මෙතනින් trade එක close කරලා retracement එක catch කරන්න බලාපොරොත්තුෙන් හිටියේ. හරි. ඊට පස්සේ මම මේ හරියෙන් ආයේ buying trade එකක් ගත්තා. මේක second buy එක Thursday. ඔන්න වගේ trades දෙකක් ගත්තා. ඔය දෙකෙන් මෙතන ගත්ත ඔක්කොම trades profitable. හරි. ඊට පස්සේ එන්නේ profits එකකින් Thursday තමයි මගේ maximum profit එක තිබ්බේ 430ක්. ඔක්කොම trades profit. right? ඊට පස්සේ Friday නටපු පිස්සුව තමයි මෙතන. හරි. price එක අපිට මෙතන indication එකක් දුන්නා යන්න ඕනේ කියලා. ඊට පස්සේ retrace indication එකක් දුන්නා. එතන මම profit කරා. ඊට පස්සේ මේක retrace කරානේ. price එක retrace කරා මෙතන retrace කරලා 1 hour chart එක බැලුවොත් 1 hour chart එකේ bullish candle එක print වුණා මෙතනදී. bullish candle එක print වෙලා ඒ මම හිතුවා price එක මෙතනින් bounce වෙයි කියලා. right? මොකද මෙතන මට bullish candle එකකුත් හම්බුණා. ඊට පස්සේ මේ second candle එක මේ bullish candle එකත් pass කරගෙන පොඩක් ඒ bullish candle එක break කරා. ඉතින් මට confidence එකක් තිබ්බා මේක strongly buy වෙයි කියලා. ඒතකොට මගේ
එක්ස්පෙක්ටේෂන් එක උනේ මෙන්න මේ වගේ. හරි. ඔන්න ඔයගේ එක්ස්පෙක්ටේෂන් එකක් තමයි තිබ්බේ. මම ඒ වුණාට ගෝල්ඩ් වලට පොඩ්ඩක් ෆ්ලක්චුවේට් වෙන්න පොඩක් බ්‍රීත් කරන්න ඉඩ තියලා තමයි ට්‍රේඩ් එක තිබ්බේ. ස්ටොප් ලොස් එක තිබ්බේ. ස්ටොප් ලොස් එක මෙන්න මේ හරි මේ හරිනේ පොඩ්ඩක් මේ හරි වගේ තිබ්බේ. يعني මං හිතුවේ නෑ මෙච්චර දුර එයි කියලා. රයිට්. මම අර කිව්වා වගේ දාර මට සිකුරාදා රෑ පාටි එක හිටියේ මට එක්ස්කියුසස් වැඩක් නෑ. ඇත්තටම කොහොම හරි මට ඒක ට්‍රේඩ් එක මැනේජ් කරගන්න බැරි වුණා. ඒක ඉතින් කොස්ට් වුණා මට ඩොලර් 383ක්. ට්‍රේඩින් ඉතින් එහෙම තමයි. it is what it is. හරි. මට කරන්න ට්‍රේඩ් එක ඇක්ටිව්ලි මම මොනිටර් කරා නම් මට කරන්න තිබ්බ දේ තමා මේ අඩු ගානේ මගේ ලොස් එක අවම කරගන්න තිබ්බ මෙන්න මේ කැන්ඩල් එක මේ zone එකෙන් පල්ලෙහාට ඇවිල්ලා ක්ලෝස් කරත් එක්කම මට මෙතනින් එක්සිට් වෙන්න තිබ්බ ලොස් එකත් එක්ක ඒක එක ලෙසන් එකක් කරනවා නම් කරන්න තිබ්බ. හරි. අනිත් එක තමයි 15 minutes වලට ගිහිල්ලා බැලුවොත් අනිත් රීසන් එක මට ටිකක් ඔබ්සර්ව් ටිකක් වෙයිට් කරලා ඉන්න තිබ්බ මේ ලෙවල්ස් බයි එකට යන්න තිබ්බ මෙන්න මේ වගේ අවස්ථාවකදී කියලා තමයි මට හිතෙන්නේ. මම මේක බ්‍රේක් කරන්නත් කලින් බයි එකට ගියා. ඒක ඔන්න ඔය 2 reasons තමයි ඉතින් මැනේජ් කරන්න හදාගන්න තිබ්බේ. කොහොම හරි ඒක ඉතින් lessons to learn always. අපි ඒව ඉස්සරහට හදාගෙන ඔය ටික තමයි ඉතින් ට්‍රේඩ් රිවිව් එකක් විදිහට කතා කරොත් මගේ ගිය සතියේ ගත්තු ට්‍රේඩ්ස් currently floating with $280 right. හරි එහෙනම් අපි ට්‍රේඩ්ස් ටික බැලුවොත් FTM MetaTrader 5 එකේ මම ගත්තු ට්‍රේඩ්ස් ටික පෙන්නුවොත් අපි ට්‍රේඩ් හිස්ටරි එක ඕපන් කරගමු. alright. හරි මම අර කිව්වා වගේ මෙතනින් මන්ඩේ ගැප් එකකුත් එක්ක ඕපන් වෙලා සෙල් වුණා. ඒ සෙල් වෙන අතරතුර මම සඳහන් බදාදා දවස් ටිකේ ගත්තු සෙල්ස් ටික තමයි මෙතන මේ ඇරෝස් වලින් පෙන්නලා තියෙන්නේ. අර තර්ස්ඩේ කරපු ප්‍රොෆිට් කරපු ට්‍රේඩ් එක බැලුවොත් right. okay. ඔයගොල්ලෝ මෙතන බලා ගන්න පුළුවන් මම අර කිව්ව ට්‍රේඩ්ස් ටික මෙතනින් ට්‍රේඩ්ස් 4ක් ගත්තා. ඒක මම මෙතන මේ හරියෙන් ක්ලෝස් කරා. ඊට පස්සේ ආයේ ඒක ප්‍රයිස් එක රීට්‍රේස් කරලා රීට්‍රේස් කරපු වෙලාවේ ආයේ පොඩි එන්ට්‍රියක් අරගෙන එතනත් පොඩි ප්‍රොෆිට් එකක් කරා. මේ හරියත් මම ට්‍රේඩ්ස් එකක් කරන් තියෙන මට ඒ ටික මතක නැහැ. මේක තමයි ලොස් එක ගුණ. Two trades that cost me $380 I guess. Yeah, $383 two trades. මෙන්න මේ දෙක තමයි ගිය සතියේ මගේ nerves වලට affect උනේ. right. මම අර කිව්වත් වගේ මට කරන්න තිබ්බ දේ තමයි ට්‍රේඩ් එක මට මෙතනින් අවුට් වෙන්නත් තිබුණා. අනිත් එක ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න තිබුණේ මෙන්න මේ ලෙවල්ස් බ්‍රේක් කරලා කරාට පස්සේ බ්‍රේක් කරලා රීටෙස්ට් එකක් දුන්නාට පස්සේ right. ඒ ටික තමයි කතා කරන්න තිබුණේ මගේ ට්‍රේඩ්ස් ගැන.
අපි කතා කරොත් අපි නම් next week එකේ මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා දැන් කතා කරමු. right next week එකේ මම බලාපොරොත්තු වෙන්නේ මෙච්චරයි price එකට තවදුරටත් gold වලට තවදුරටත් මෙන්න මේ level එක break කරගන්න බැරි වුණොත් මේ මෙන්න මේ support එක respect කරලා 4 hour candle එකක් මට මේ වගේ close එකක් දුන්නොත් මම buying opportunity එකට යනවා buy එකක් ගන්නවා මේ හරිය මේක exactly මම මේ විදියට කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ නමුත් price action එක මත තමයි depend වෙනවා right මේ වගේ buying opportunity එකට යන්න තමයි මගේ බලාපොරොත්තුව මේ වගේ 4 hour candle එකක් close වුණොත් මෙන්න මේ level එකට උඩින් සහ ඒ අවට price gold වල gold කොයි විදියට smaller time frames වල කොයි විදියට play out වෙනවද කියන එක මත depend වෙනවා right සරලව අනිත් පැත්තට වුණොත් අනිත් පැත්ත අපි 1 hour chart එකටත් ගිහලා බලමු ඔයගොල්ලන්ට තව ටිකක් පැහැදිලි කරලා දෙන්න right දැන් price එක මේ gold මේ හරියට ඇවිල්ලා smaller time frames වල මෙන්න මේ වගේ price movement එකක් දුන්නොත් මම buying option එකක් ගන්නවා right the other scenario is if I get a 4 hour candle close somewhere right here it depends I can't tell the exact level because we have අපිට පිටිපස්සට ගොඩාක් support levels තියෙනවා කොහොම හරි price එක මේව කිව්වොත් 1 hour chart එකේ මෙන්න මේ levels ටික respect කරමින් ගිහිල්ලා මෙන්න මේවත් දිගටම respect වෙලා price එක මෙන්න මේව respect කරලා පල්ලයට ඇවිල්ලා 4 hour candle close එකකුත් දුන්නොත් 4 hour candle close එකක් පල්ලයට දුන්නොත් අපිට selling opportunity එකක් බලන්න පුළුවන් right එතකොට scenario එක වෙන්නේ මෙන්න මේ වගේ price එක මෙහෙම ආව පල්ලයට lower high එකක් create කරා මෙතන දැන් ඉන්න buyers ලා ඉන්නවා මේ හරි strong buying level එකක් right මේක හරි 4 hour candle එකක් මේ පල්ලයෙන් close කරනවා කියන්නේ මෙතන buyers ලා ඔක්කොම take out කරනවා ඊට පස්සේ sellers ලා gold dominate කරනවා කියන එක අපිට හිතන්න පුළුවන් right ඊට පස්සේ ඒ තියෙන selling pressure එකත් එක්ක මේක ගොඩාක් දුරට මම කියන්නේ ඒ වගේ හොඳ selling pressure එකක් පෙන්නුවොත් අපිට sales වලට යන්න පුළුවන් පල්ලෙයා මේ support එකෙන් පල්ලෙයා තැනකින් ඒක ඔක්කොම depend වෙනවා ඉතින් ගිය ලබන සතියේ price movement එක අනුව gold වල right මම ගන්න trade option එකක් ආවොත් short විදියට share කරන්නම් depends වෙනවා ඒකත් ඉතින් depend වෙනවා ඉතින් time එක මත right ওই ටික තමයි කියන්න තියෙන්නේ මේ සතියේ එහෙනම් ඔයගොල්ලෝ මගේ trade review එකකින් ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා විශේෂම දේ තමයි entry එකට යනකොට මෙතන කිව්වේ entry එකට යනකොට structural change එකක් at least smaller time frame එක හරි structural change එකක්
change of character එකක් වෙනකම් පොඩ්ඩක් patiently බලන් ඉන්න පුරුදු වෙන්න ඕන. හරි. ඒක එකක්. අනිත් එක losses පුළුවන් තරම් අඩු කරගන්න බලන්න ඕන. over confident වෙන්නේ නැතුව. ඔය දෙක තමයි ඉතින් මේ සතියේ lessons විදියට share කරන්න තියෙන්නේ. හරි එහෙනම් thank you මේ වෙනකන් රැඳී සිටියාට. ඔයා රැඳී සිටියා නම් මේ වීඩියෝ එකේ යමක් ඉගෙන ගන්න නැති කියලා හිතනවා. thank you හැමෝටම මගේ මිලියනර් කෙනෙක් වෙන ට්‍රේඩින් ජර්නි එකේ රැඳී සිටියාට. see you next week. Adios.